ඉතින් දැන් රම්බෝඩ උපගාව ඉන්නේ දැන් ගල්ලාර කූල් කරනවද? දැන් කට්ටිය මේ ලබු නවත්තලා මේ පොඩක් කිල් එකක් දාන ගමන් ඉන්නේ මෙතන. ඔන්න හොඳ අපි සැන්ටිං කරන්නේ. නැචරල් වෝටර් වලින් තමයි සැන්ටිං කරන්නේ. අමූර්තය වගේ. කවීර් බාගේ සීතලේ කෝපියක් ගහන ගමන් ඉන්නේ. අම්මා පට්ට සීතලයි ඈ. දැන් ඉන්නේ නෝරෙලි හරි ටවුන් එකේ ඉන්නේ. දැන් අපි යනවා රැට යන්න මොහරි බඩු ටිකක් ගන්න යන්න. මෙන්න අපේ ජූනියර් සුපර්වේදී මෙන්න සීනියර් සුපර්වේදී. ඔයා මොකද කරන්නේ? පොරු වෙද්ද ජය ගන්නේ සතුරා සමග සිනාසි තුරාසේ ඉන්නේ සතුරා සමග සිනාසි තුරාසේ ඉන්නේ. ඉතින් guys good morning. ඔන්න අද මම යන තනියෙන් ට්‍රිප් එකක් මේ අපි ගමේ කට්ටියත් එක්ක යන්නේ. අපි දැනට ඉන්නේ මාවනැල්ල ඉන්නේ. අපි අද යන්නේ මේ නුවරඑලි. අපි ගමේ මෙතන යනවා 7 දෙනෙක් වගේ යනවා මේ වෑන් එකේ තමයි යන්නේ. දැන් මෙතන කීල්ස් එක නැවතුවා ඒ ගන්න ඕනේ ජාති ටික ගන්න. අද දවසම වහිනා උදේ ඉඳන් බලමු අපි ඉස්සරහට ගිහිල්ලා මොකද වෙන්නේ කියලා. නුවරඑලි පැත්තට තව දවසම මේ වහිනවා කියලා තමයි තියෙන්නේ. බලමු ගිහිල්ලා කොහොමද වෙන්නේ කියලා වැඩි. ඉතින් දැන් අපි හදලා සැල්ලා හරි. අද හම්බෙලා ඇල්ල. මොකද අපේ සෙට් එක. ඉදි කට්ටිය. ඉතින් දැන් රම්බෝඩ උපගාව ඉන්නේ දැන් හදන්නේ අපේ සෙට් එක ෆොටෝ එකක් ගන්න දන්නේ මෙතන මෙතන ඇල්ලකුත් තියෙනවා. පොඩි වැහි පොදකුත් යනවා මෙතන මේ වෙලාවේ මේ දවස්වල මම නුවරඑලි පැත්තට වහිනවා. රම්බෝඩ උමග තියෙනවා මේ මෙතන ඇල්ල මාර ලස්සනයි මේ ඇල්ල පේනවද දැන් නැහැ. සෙට් එක මේ ෆොටෝ ගන්නවා වෙහැර ඉන්නේ. පාස්ලාතනේ මාර විදියට තියෙන දැන් නුවරඑලි ඉතින් පොඩ පොඩ ලඟ වෙනවා. ඉතින් දැන් කට්ටිය ආදලා මෙතන ෆොටෝ එකම ගහලා පොඩක් චිල් වෙන්න හදන්නේ. මේ දැන් වැහි පොද ගතිය ගියා. මේ අද පොඩි වැහි පොද ගතියක් තියෙන හැබැයි මේ පැත්තට. අපිට යන්න දැන් නුවරඑලි ගිහලා ඉන්න තරක් හොයාගන්න ඕන තාම ඉන්න තරක් හොයාගන්න නැහැ. අපිට කට්ටිය ජීල් වෙන්න නැත්නම් බලමු මේ පැත්තට ගිහලා මොකද වෙන්නේ කියන කට්ටිය. ඉතින් දැන් කට්ටිය මේ රැට අපි මොකද හදා ගන්න මේ එළවලු ගන්න ඇවිල්ලා ඉන්නේ. තාම නුවරඑලි ආවේ නැහැ. නුවරඑලි තා පොඩි දුරක් තියෙනවා. මෙතන පොඩි කඩයක් හම්බුණා. දැන් තියෙනවා ෆ්‍රෙෂ් බඩු තියෙනවා මෙතන මාළු මිරිස් තියෙනවා කැරට් ඩීස් තෝයිය තියෙනවා. අපි නඩේ ගුරා තමයි බඩු ගන්න වෙන්නේ. බඩු ගන්න ගමන් හද බඩු තියෙනවා නේ. තියෙනවා. මේ බඩු තියෙනවා. මේ අපි දැන් 50 ගොල්ලරි ඉන්නේ. මේ බඩු තියෙනවා මේ. අතර බැලුවොත් පේනවා හොඳට නියම ෆ්‍රෙෂ් එක තියෙනවා බඩු. ලොරියක් අදිනවා බර දාගෙන. මෙතන මේ අපි මේ මම ඔය කලින් අහලත් නැහැ මෙතන තියෙනවා මේ පොඩි කොළ වර්ගයක් මෙතන ඕටෝ ක්ලාස් කියලා මේවා ගන්න මේ මැල්ලුමට. ඒ කියන්නේ මෙන්න මේවා. ඒවා ගන්න මැල්ලුමටලු. මේ මම ඔය කලින් අහලත් නැහැ. මේ මෙතන දැන් සලාද කොළ එහෙම තියෙනවා. ඕක මැල්ලුම හැදින් තියෙනවා.
ටිකක් දාලා ගත්තාම ඉන්නේ. හරි ගුණයි ඔක. ඔයාලට මේවා කොරටු එන්නේ නේද? ඔව්. කොරටු වලින් එනවනේ. ඔව්. ගන්නවා මචං. යනකොට ගන්න ඕනේ බං. ඔව් නේ මේවා නේ. ඔව් නේ. පාට තියෙනවනේ. මෙන්න බීට් එකම තියෙනවා මේ. හොඳට පාටට තියෙනවා. මේකයි මේ ඉතින් මෙතන මේ ලස්සන පොට්ටයක් හම්බුණා අපිට මේ උට්ට යන්න මෙතන පට්ට පඩි බිලක් තියෙන යන්න අපිට පේන අම්මන සීරියන මාර පඩි බිලක් තියෙන එක. DSL එක කරලා හොඳ පාරක් තියෙන යන්න. වෑන් එකේ තියෙන පල්ලේ. ඔන්න පාරේ පඩි බිල මේ. පාරේ පඩි බිල. ෂෝට් කට් එක මම හිතන්නේ ඉස්සර පාරවල් නැති කාලේ මක්කර තිබුණ ෂෝට් කට් එකක් වගේ තිබුණා. ඉතින් අපි රම්බොඩ මේ බින්ගේ ගායෙන් පොඩක් චිල් එකක් දාලා කට්ටිය දැන් නුවරඑළිය පැත්තට යන ගමන් ඉන්නේ. දැන් කට්ටිය යනවනම් අයියක් දාන යන ගමන් ඉන්නේ කට්ටිය ඉන්නවා. අපි දැන් පලාවල හරිනේ. පලාවල හරි උඩ කන්දන් නැගිනේ වගේ ඉන්නේ මාල් ලස්සනයි මේ හරි. මාසකින් ගෙවන්නේ නැහැ. මාල් දෙකකින් පොඩි වැහිබාර ගතියක් තියෙන මේ හරියට අද. තියෙන විදිපාත දෙන්න. පාට ලස්සනයි. ඒ කියන්නේ මාල් ලස්සනයි. 2500 අපි දැන් ඉන්නේ නුවරඑළියට යන පාරේ තියෙන මේ දම්බුරගේ පැට්ටිය මේ හැරට කියන්නේ ලබු කැලේ. මෙතන පොඩි ඇලක් යනවා මේ. මාර ලස්සනයි මේ හරිය. කට්ටිය ෆොටෝ ගන්න ඉන්නේ මේ පාරේ. ෆොටෝ ගන්න කට්ටිය සෙට් වෙලා ඉන්නේ දැන් මේ ෆොටෝ ගන්නයි පොඩි චිල්ලයක් දාන්න ආය පාරා. දැන් අර වැහි ගතිය ගියා. මෙතන පොඩි ඇල පාරක් තියෙනවා මෙතන. පොඩි දේවාලයක් වගේ තියෙනවා. මෙන්න මේ දම්බුර එකේ පැට්ටිය. මෙතන මුඩි දම්බුරගේ පැට්ටිය. පට්ට ලස්සනයි මේ හරිය. තේ වතු තියෙන වටේම තේ වතු තියෙනවා. ලස්සනයි. උඩහට වැහැලා මං හිතන්නේ මේ ඇල ඇලි වතුර බොර ගතියක් තියෙනවා. මේ හරින් කට්ටිය නවත්තු කියලා මේ අපි දැන් උදේට කාලත් නැහැ. උදේට කණ්ඩායි පොඩක් ආයේ කට්ටියට පොඩක් ෂොට් එකක් දාන්න ඕනේ කියලා මේ හරියේ. මේ හරි හොඳයි ලස්සනයි මේ හරිය. වටේම තේ කැලේ තියෙන්නේ. තේ වත්ත තියෙන්නේ. මෙතන මම අලුත් පාරක් තියෙන අපි හිටියේ පරණ පාරේ. පරණ පාරේ වාහන නවත්තලා මෙතනට ආවේ. ඉතින් මෙන්න මෙතන උඩින් පේන ඇති ලබු කැලේ කියලා තියෙන්නේ දැන්. ඔතන කලින් තිබුණේ දම්බ්‍රෝ ටී ෆැක්ටරි කියලා තිබිලා තියෙන්නේ. දැන් එතනයි වෙනස් කරලා තියෙනවා ලබු කැලේ කියලා. පුකු නේම් බෝඩ් එකක් ගහලා තියෙනවා. මෙතන උඩට කියලා ෆොටෝ එකම ගන්න පුළුවන්. අපේ නේද උඩට යන්නේ නැහැ මේ වෙලාවේ. මේ පොඩි වැස්සත් එක්කලා. view එක මෙතන මාර ලස්සනයි මේලත් එක්කලා. ඉතින් මෙතන මේ පොඩි ඇල පාරක් තියෙනවා මේ. වතුර පාරක් එනවා. අම්මා මාර සීතලයි ඈ. වතුරක් තියෙනවා නේ. වතුර පට්ට සීතලයි. අම්මා පට්ට කූල වතුර. ඕකේ කෙරෙනවා මේක. චාරු මොකද කරන්නේ? ඕකේ කඩනවා. කූල් කරනවා. ගල්ලාර කූල් කරනවද? ගල්ලාර කූල් කරන අලුත් ක්‍රමේ නැතුණා නේද? නැතුණා නේද ගල්ලාර කූල් කරනවා. චාමරේ අලුත් විදිහට හොයාගෙන තියෙනවා. ගල්ලාර කූල් කරනවා. කට්ටිය මේ ලබු නවත්තලා මේ පොඩක් කිල් එකක් දාන ගමන් මෙතන පොඩි ඇල්ලක් තියෙනවා. මට කරු බොට් එක නැවතුනේ. තාම උදේට කාලා නැහැ කට්ටිය. හැබැයි මේ පොඩි ෂොට් එකක් දාන ගමන් ඉන්නේ. ඔන්න හොඳ අපි සැන්ටිං කරන්නේ. නැචරල් වෝටර් වලින් තමයි සැන්ටිං කරන්නේ. ඇල්ලෙන් එන වතුර වලින්. කොහොමද කූල් එක? අමූර්තය වගේ. අර මේ නැචරල් විදිහට කූල් කර ගන්න ඕන නිසා මෙහෙම කරන්නේ. මේ ගහන්න බෑ. ඔව්. කූල් කරලා ගහන්න ඕන. වයිලෙන්නේ නෑ. දැන් කට්ටිය ඔය චිල්ලයක් දාලා ඉන්නේ.
දැන් කළු ෂොට් එකක් දාගෙන කට්ටි පොඩ්ඩක් චිල්ලලා ඉන්න කට්ටිය. කොහොමද ප්ලෑන් කරන්නේ? කොහොමද ඒක අර රජුරෙන් කතා තමයි දැන් කියන්නේ. ඉතින් දැන් මේ දැන් තමයි දා කට්ටිය ඔක්කොම දවල්ටයි උදේට දෙකටම කන්නේ. ඉතින් guys අපි දැන් ඉන්නේ දම්බ්‍රෝ ටී ෆැක්ටරි ගාව. මේ දම්බ්‍රෝ ටී ෆැක්ටරිය දැන් මේක නම් කරලා තියෙන්නේ මේ ලබු කැලේ ටී ෆැක්ටරි කියලා. මේ තියෙන පිටිපස්සේ නේම් බෝඩ් එක. දැන් අපි කට්ටිය ෆොටෝ ගහන ගමන් ඉන්නේ. දැන් නම් වෙහි ගැටියක් නෑ. වෙහි ගැටිය අඩුයි.
එතන ඕන අපිට ගිහින් බලන්න පුළුවන් මේ මෙතන ෆැක්ටරි වැඩ වෙන්නේ කොහොමද ෆැක්ටරි ප්‍රොසෙස් එක කොහොමද කියලා බලන්න පුළුවන්. අදන් ටිකක් සෙනඟ වැඩි වගේ මොකද බීගින් එකේ හින්දා. අපි දැන් ෆොටෝ ටිකක් ගහලා යන්න කියලා තමයි හිතන් ඉන්නේ. අපිට නුවරඑල්ට යන්නත් ඕනේ හින්දා. ඉතින් මෙතන මාර view එකක් තියෙන්නේ. මේ පැත්තෙන් ලස්සනට මේ ඇල්ල කඩා හැරෙනවා. පැත්තෙන් පේනවා එයාලගේ ගාර්ඩන් එක. ඉතින් දැන් අපි ඇවිල්ලා ඉන්නේ කිකිරි පාකේට. ඔන්න අපි වාහනේ දිනවා. අද නම් ටික ක්‍රවුඩ් අඩුයි වගේ. පොඩ ඩාම් ඩුම් වෙලා ඉන්නේ. තින්න බේ මේකට. ආලසන view එක. බීච් ටිකක් තියෙනවා. ඕන බෝට් රයිඩ් එකක් යන්න පුළුවන්. මුලදී අපි එදි තිබුණ මේ වෙහිබල කාලගුණේ නෑ දැන්. දැන් ටික හොඳ ගතියක් තියෙනවා. රෙඩි වෙලා. ඉතින් පේනවායි දැන් පට්ට කුල්ලයක් තියෙන දෙන්නම කොහමද? පට්ට වෙනස් වීමක් තියෙන්නේ. අද ලොකු ක්‍රවුඩ් එකක් නෑ මේ හරිය. යන්නේ මෙතන හාෆ් රයිඩ් එකක් යනවා නම් හාෆ් රයිඩ් එක 1000ක් වෙන්නේ ෆුල් රයිඩ් එක 2000ක් වෙනවා. මෙන්න මෙයාගේ තමයි අපි යන්න පුළුවන් වෙන්නේ. අපි හාෆ් රයිඩ් එක කොහට යනවද? හාන්න තැනවනේ. එක්කෙනෙක් යන්නේ නේ හාෆ් රයිඩ් එක. ඔන්න අපි එක්කෙනෙක් යනවා හාෆ් රයිඩ්. ජුනි බා යන්නේ හාෆ් රයිඩ් ෆුල් රයිඩ් එකද? हाफ है क्या नहीं मैं यहाँ पे हाफ क्या ना हाफ रेट क्या नहीं मैंने मैं तेरी पढ़ा करना पाट्टा सीधा लाया पत्ता दे මෙතන යන්න පුළුවන් ඕන වැවපාරේ යන්න පුළුවන් නැත්නම් නෝමල් රෝඩ් යන්න පුළුවන්. අපි යන්නේ ලේක් සයිඩ් යන්නේ. කොහොමද කූල් එක? දැන් අපි ප්‍රමාණයක් නෑ. මේ වෙදේක මරු මේ වෙලාවට මේ වෙලාවට පින්නක් කටනවා. මේ දැන් අපි 5ට වගේ වෙලාවනේ 5ට වගේ වෙලා දැන් පින්නක් කටනවා. අපි හොඳට දැනෙනවා පින්න. හොඳ කරන්ට් එකකට දැනෙනවා පින්න. පාර හුලක් ආයි මේ වෙලාවට. අද මේ බෝට් රයිඩ් යන්නේ ලොකු ක්‍රවුඩ් එකක් නෑ. ඔයාලට පේනද view එක මාර මේ මාර ලස්සනයි අද. මේ මිදුම් පාල වගේ තියෙනවා. ලොකු ක්‍රවුඩ් එකක් නෑ අද. වීකෙන්ඩ් දවස් වල ලොකු ක්‍රවුඩ් එකක් නෑ අද. බෝට් එක ඔක්කොම නිකන් තියෙන්නේ මේ. මාර ලස්සනයි අද. වැහි පොද ගතියක් තියෙනවා. ඒ ක්ලයිමේට් එක මේ වෙලාවට නියුට සෙට් වෙනවා. ඉතින් මේ තමයි මාත් එක්ක මේ බෝල්වල් එක අවසරයි දන්නේ. එක අවසරයි දැන් එකට හිටපු ලගිය තව හිට 4 දෙනෙක් ඉන්න ඕන. එක්කෙනෙක් 4 දෙනෙක් නෑ තව. ඔන්න දැන් වැස්සක් ආවා. ඒ වැස්සත් එක්ක මේ පොඩ අතුරුගතියක් ආවා. ආ ක්ලයිමේට් එක තියෙනවා. වෙයි පොඩක් යනවා. මීදුවක් තියෙනවා. මේ වෙලාවට කිකිරි පාකේ මෙතන කියලා මේ වගේ ෂොප් ටිකක් තියෙනවා. කොෆි තියෙනවා.
වෙලා තියෙනවා ක්ලයිමේට් එක. ඉතින් දැන් අන්න අපි සෙට් එක ගෙගිරි පාකේ ඉන්නේ. ගෙගිරි පාකේ සීතලේ කෝපියක් ගහන ගමන් ඉන්නේ. අම්මා පට්ට සීතලයි ඈ. මල් මල් මේ සීතරයමේ ඉතින් අපි නවතින් දැන් ආවා. මේ හරි ගිගිරි පාකේ ගාමින් පොඩ කිලෝමීටර් 3ක් වගේ එන්න තිබුණේ. මේ හරිය හග්ගල තියෙන්නේ. මෙතන අපි නවතින තැන. මෙතන අපි ඉන්න අද ඉන්න තැන. අපි එන ගම තමයි තැන හොයාගත්ත. පොඩි වෙහිබර ගහතියක් තියෙන දැන් මේ හරියට නම්. අපි ඉන්න තැන කොහොමද කියලා අතුරු ගිහින් පොඩ බලමු. මෙතන තියෙනවා ඩ්‍රෙසින් ටේබල් එකක් තියෙනවා. මෙතන ඇටච් බාත්රූම් එකක් තියෙනවා මේ කමරේට. මෙතන තියෙනවා ඇටච් බාත්රූම් එකේ තියෙනවා කොමෝඩ් එකක් තියෙනවා. වොෂ් බේසින් එකක් තියෙනවා. ඩබල් බෙඩ් එකක් තියෙනවා මෙතන. මේක තමයි ලිවින් එක. පොඩි ස්ටෙප් ටේන් එක ගියාම මෙතන තියෙනවා අපේ රූම් තුනක් තමයි බුක් කරේ. මේක මෙතන ඇටච් බාත්රූම් නෑ. අනිත් බෙඩ්රූම් එකේ තියෙනවා බෙඩ් දෙකක් තියෙනවා. මෙතන බෙඩ් එකක් තියෙනවා. මෙතන තියෙන කාමර දෙකටම බාත්රූම් එකක් විදිහට තියෙන්නේ. කාමර තුනටම බාත්රූම් එකක් විදිහට තියෙන මේ බාත්රූම් එක. ෂෙයා බාත්රූම් එකක් තියෙන මේකට. අපි හදිසිය වගේ වෙලා බුක් කරගත්ත ඉඳන් මේ වගේ බජට් එකකට ෂේප් මෙතන අපිට උනේ 10000ක් වගේ උනේ. අපි 8 දෙනෙක් වගේ ඉන්න මම හිතන්නේ මේ ගානට මේ ගානේ ෂේප් මෙතන. මෙතන කිචන් එක තියෙන්නේ. මේ කිචන් එක මේ වගේ තමයි තියෙන්නේ. ගෑස් ඒ වගේ අපි ගේන්න ඕන ගෑස් ලිපේ මෙහාගේ තියෙනවා. කිචන් එකේ මේ වගේ view එකක් තියෙනවා එළියට. මතෙන් ගෙලිම එළියට view එකක් තියෙනවා. ලස්සන view එකක් තියෙන මේ හරිය.
මහරි මේ වගා කරලා තියෙන මේ හරිය. ඉතින් දැන් අපි යන්න හදන්නේ මේ රැට උයන්න හරි බඩු කියන්න ගන්න. අපි දැන් ඉඳන් කිලෝමීටරයක් වගේ දුර යන්න ඕන. බලමු අපි ගිහිල්ලා මොනවද අපිට ගන්න තියෙන්නේ කියලා. අපි හදන්නේ මේ රැට පැස්ට් එකක් වගේ ගහන්න. බලමු මොනවද සෙට් කරන්න පුළුවන් වෙන්නේ කියලා. රතෝල පාත්තියක් තියෙනවා කියලා අතන උඩයි පට්ටා සිටි අල බැහැලා දිනනවා රතු වලයි ගැරඩුයි දෙකම එකට. දැන් ඉන්නේ නෝරෙලි හරි ටවුන් එකේ ඉන්නේ. දැන් අපි යනවා රැට යන්න හරි බඩු ටිකක් ගන්න යන්නේ. පොඩි පොඩ ගතියක් තියෙනවා කියලා මිස්ටේක් වගේ තියෙනවා පොඩ මේ නෝරෙලි ටවුන් එකට. මොකද මේ පැත්තට මේ හැටි වෙන්නේ නැති පොඩි පොඩක් වගේ තියෙනවා. ඉතින් දැන් යනවා අපි බිත්තර ගන්න යනවා. මා ට්‍රැෆික් එකේ තියෙන පොඩි ටවුන් එකක් වුණාට. බිත්තර හොයා ගන්නත් නෑ ටවුන් නూరు ටවුන් එකේ. මේක ඇති නේ? අපි ගත්තා මේ නూరు ටවුන් එකෙන් එළවලු රොටි ගත්තා. රහයි නේ? අවශ්‍යම් නේ? තාම බැරි පොඩි තියෙනවා. අපි කන්ටි දැන් මේ රැට උයන්න රෙඩි වෙනවා මිලන්ද අයියා නේද? අපි වෙන හදන්න රැට. පැස්ට් එකක් ගහන්න දන්නේ. රීස් කරනවා ගන්න. මේ තමයි ජූනියර් සුපර්වේදී මේක සීනියර් සුපර්වේදී. ඔයා මොකද කරන්නේ? ඈ? ඔයා හෙල්පර්. හරි. හෙල්පර් කිසිම දෙයක් මේ පිටින් අපිට දැම්මනේ. right. මේ ඉතින් ඕදලා තමයි කොල්ලරද? අර අපි ගත්තා කියලා. අයියෝ මේ මොකටද මේ හුමාන් තමයි කරන්නේ. හුමාන් දැන් තමයි ඒක දිනන දුන්නා. ඒක දැක්කුවා මම දැක්කුවා ඉවරයි. ඔකට පැස් ගන්න බෑනේ. දැන් බෑ පස්සේ. ඔයාලද ඔෂ දාන්න නේද? නම්ම. මම පොට්ටේ වල නෑ ෂේප් නේ. ඔව් ඔෂ දාන්නද? ඔලිය කොකල්. මට සීට ඔලිය කොකව. ඉතින් අපි ඉන්නවා මේ අපි ළමයි ඒ කාලේ ඉඳන් මේ උයුම් පියුම් වලට දක්ෂ දෙන්නෙක් තමයි ඉන්නේ. දන්ත මధుර. බයි තනිකර බයිනවා. තක්කෝ. මල්ලි. ලීස් එකෙන්ද?
වේදනා මෙසේ රැයි ගියා අදකින් නෑම මාරු වේදනා ඔබ නැතිලා මගේ රූපේ රත්තරන් පාට මල්විනා ඔයා තමයි බබා කෙටු එක්කෙනා ඔයා තමයි බබා කෙටු එක්කෙනා හිත දුනා වාසනාව දොර ඇරුණා තමන් හිත ඇරුණා වාසනාව දොර ඇරුණා දැන් තේරෙයි විදලා පාන්සම් කරේ සමගින් එදා ඒ මා තමා අද සතුවාවගේ හැමේ ගමේ ගීතයන් ගමේ පෙල්ලෙලියේ छोटी बाबा पे उदाव करना खैर गलवंट पालट दाने buka baterai ya kok ini parah narinya nih petra warga gila dah ya क्या बुट्टियां पान ඔන්න ඇල්ල ගාවට මාව ඇල්ල මුලට මාව අම්මෝ පින්න මේ